සුබ දවසක් ආදරණීය දෙමව්පියනි දූ දරුවනි ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන් අ, පරිකල්පන ශක්තිය වැඩි දියුණු කරන්න හොඳට හිතන්න පුළුවන් එක පත්‍රයට ඉහළ ලකුණක් ගන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්න ඒ සඳහා සූදානම් කිරීමේ අරමුණින් දවසට ගණිත ගැටලුවක් වැඩ පිළිවෙල අපි ආරම්භ කරනවා වැඩසටහන. ඉතින් ඇත්තටම මම හිතනවා මේ තුලින් දරුවන්ට ගැටලු විසඳීමට තියෙන බය ඒ වගේම කටුවැඩ කිරීමට ඇති දුර්වලකම් කටුවැඩ කරද්දී තියෙන දුර්වලකම් හඳුනගෙන ශිෂ්‍යත්ව විභාගයට එක පත්‍රයට හොඳ ඉහළ ලකුණක් ගන්න දරුවෙක් නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම වෙන්නේ මේ වගේ වැඩක්. දවසට ගණිත ගැටලුවක් ප්‍රෝග්‍රෑම් එකකින් වෙන්නේ හැමදේම ගැටලුවක් ගෲප් එකේ දානවා. ශිෂ්‍යත්ව විභාගේ එක පත්‍රයට එන්න පුළුවන් බුද්ධි පරීක්ෂණ IQ පැත්තට බර ගැටලුවක් ගෲප් එකේ දානවා. එතකොට අපේ දරුවෝ හැමෝම ගැටලුව බලලා දවස ඇතුළත ඉස්කෝලේ යන්න කලින් හරි උදේම දානවා. උදේම ගැටලුව දානවා ගෲප් එකේ. ගැටලුව දාලා තමයි අපි වැඩ පටන් ගන්නෙ. හරි. එතකොට ඉස්කෝලේ යන්න කලින් හරි ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ හරි පහසු වෙලාවක් බලලා විනාඩි 5ක වගේ පොඩි වැඩක් තමයි මේක. විනාඩි 5ක වගේ පොඩි වැඩක් තමයි මේක. ගැටලුව විසඳන්න. ගැටලුව විසඳුණාට පස්සේ හවස 7ට විතර දෙමව්පියෝ ෆ්‍රී වෙන වෙලාවට දරුවන්ට වීඩියෝ එක බලන්න පුළුවන් වෙලාවක් තමයි ඒ ටයිම් එක කියන්නේ. හවස 7 විතර වගේ වෙලාව කියන්නේ. එතකොට ඒ ගැටලුව සාකච්ඡා කරන විනාඩි 4ක් 5ක් වෙන්න පුළුවන් පොඩි YouTube වීඩියෝ එකක් මම ගෲප් එකේ දානවා. එතකොට හැමදේම දිගටම ශිෂ්‍යත්ව විභාගය දක්වා මෙහෙම ගැටලුව ගෲප් එකේ දාලා වීඩියෝ නරඹන්න ඒ අවස්ථාව ලැබීමත් එක්ක මම හිතනවා හැම දරුවෙකුටම බය නැතුව ශිෂ්‍යත්ව විභාගයේ එක පත්‍රයට ඉහළ ලකුණක් ගන්න ඒ ගන්න ආරම්භය ලොකු දෙයක් වෙයි කියලා. ඉතින් දවසට ගණිත ගැටලුවක් වැඩ පිළිවෙලත් එක්ක හැමෝම සම්බන්ධ වෙන්න එන හැමෝටම සුබපතනවා.